අද දින මුස්ලිම් දේවස්ථානයකට ප්‍රථම වතාවට තමයි මම දේවස්ථානට පැමිණියේ. මොකද මම දේවල් දැනගෙන හිටියා. ඒ වුණාට සමහර විට ඒ දේවල් වලට වැඩිය නුහුකුරා ගිය දෙයක් මම මේ මුස්ලිම් දේවස්ථානයේදී ඇත්තටම වශයෙන් මම දැනගත්තා. මොකද කාව සම්බන්ධව ලොකු මතයක් මම තිබුණා. ඇත්තටම මේ විවිධ පේන එකයි නොපෙනෙන එකයි අතර මොකද්ද තියෙන සම්බන්ධය කියන එක. ඒ වගේම පැවිසි අතරින් ආදාන කටයුතු සම්බන්ධව ඒකින් මේ දේවල් හොඳයි කියන එක මට ඇති වුණා. මුස්ලිම් ජනතාව කියන්නේ අපි ශ්‍රී ලාංකිකයෝ විදිහට අපේම රටේ සහෝදර ජනතාවක්. ඉතින් ඔවුන්ගේ චාරිත්‍ර වාරිත්‍ර ඔවුන්ගේ ඉදිරි දිවි පැවැත්ම මේ සියල්ල පිළිබඳවම ඉතා වටිනා අවබෝධයන් රැසක් අපි සියලු දෙනාටම දැක බලා ගන්න දැනගන්න ලැබුණා. ඇත්තටම ශරියා නීතිය ගැන සමාජයේ පුවත්පත් වලින් මං කියපු පොතපත වලින් තිබුණු දැනුම තමයි මටත් තිබුණේ. ඒ පිළිබඳව ශරියා නීතිය පිළිබඳ තිබ්බ මගේ දැනුම අලුත් කරගන්නේ නීතියේ තියෙන වටිනාකම අවබෝධ කරගන්න ලැබුණා. ඇඳුම ගැන මට ප්‍රශ්නයක් තිබුණා පොඩි. මේක ඇඳගෙන ඉන්නේ කොහොමද කියලා. ඒක ගැන අද දැනගන්න ලැබුණා. ඒක වටිනා දෙයක් කියලා හිතනවා. කවදා හරි යන්න ඕනේ කියලා හිතාගෙන හිටපු ගමනක් තමයි මේ සාර්ථක වුණේ. කියන්නේ මම මුස්ලිම් ආගම ගැන අහලා තියෙනවා. මුස්ලිම් දරුවන්ට උගන්වලා තියෙනවා ඉස්කෝලේදී. ඒගොල්ලන්ගේ අහපු දේවල් එක්ක මට දැනගන්න දේවල් ගොඩක් තිබුණා. කොහොමද මුස්ලිම් පල්ලියක් ඇතුලේ මොන වගේ ක්‍රියාවලියක්ද වෙන්නේ? කොහොමද ඒගොල්ලොන් ආගම අදහන්නේ? අපේ ආගමත් එක්ක සමානද? එතකොට ඒක ප්‍රායෝගිකවම අත්දකින්න ලැබුණා. ඇත්තටම අත්දැකීම් ගොඩාක් හිත ඇතුලේ තියච්ච ප්‍රශ්න ගොඩාක් විසඳුණා. අපේ හිතේ තියච්ච සමහර ගැටලුත් අපි අහලා निराකරණය කරගත්තා. සමහර අවස්ථාවලදී ඇයි එහෙම හැසිරුනේ? වෙනද පොලේදී කොහොමද කටයුතු කරන්නේ? ඒගොල්ලන්ගේ ආවමගුල් චාරිත්‍ර කොහොමද? මේ සියල්ල අපි ළඟ තියච්ච ගැටලුත් අපි කතා කරලා निराකරණය කරගත්තා. පල්ලිය ඇතුලේ පිළිමවත් ප්‍රතිරූපවත් මේ පින්තූරයක්වත් තිබුණේ නැහැ. ඒක අපිට පැහැදිලි කරලා දුන්නේ ඇයි ඒ කියලා. කියන්නේ එළියේ ඉඳලා බලනවට වඩා ගොඩාක් හරවත් දේවල් ඇතුලේ තියෙනවා කියන එක මේ පල්ලිය ඇතුළට ආවට පස්සේ තේරුණා. මෙවැනි වැඩසටහනක් ඔබගේ ප්‍රදේශයේ පැවැත්වීමට නම් නිදාපදනම අමතන්න.